දැන් මේ ලංකාවේ නිදහසින් පස්සේ දීර්ඝ කාලයක් ඇතුළේ මදුෂාන් මාලිමාව එහෙම නැත්නම් ජාතික ජනබලවේගය ආණ්ඩු කළේ දැන් අවුරුද්දයිනේ. ඉතුරු කාලයේම අඩු වැඩි වශයෙන් මේ කණ්ඩායම් දෙකනේ රට පාලනය කළේ. මට කියන්න ඉඩ දෙන්නකෝ මේ මාලිමා රජයේ බලයටපත් වෙලා වසරක් ඇතුළත ආපු ආපදාවේදී රජයේ හැසිරීම කොහොමද කියලා. මේ බලන්න. දීමනා ටික විතරක්. මුළුතැන්ගේ උපකරණ ලබා ගන්න මීට පෙර ලබා දුන්නේ රුපියල් 25000යි අවුරුදු 70 ගාණක්ම රජයේපත් වෙලා ඒක රුපියල් 50000ට වැඩි කළා. ඒ වගේම නිවාස සඳහා කුලී දීමනාවක් ලෙස මීට පෙර ලබා දුන්නේ රුපියල් 10000යි නව රජය ලබා දෙනවා 25000ක්. ඒ වගේම මීට පෙර නිවාස පිරිසුදු කර ගැනීමේ අත්තිකාරමක් විදිහට දීමනාවක් නෙමෙයි අවසානයේ ලැබෙන මුදලින් අත්තිකාරමක් දුන්නේ 10000යි. නව රජය ලබා දෙනවා 25000ක්. ඒ වගේම මීට පෙර නිවසට සිදු වූ හානියට ලබා දුන්නේ ලක්ෂ 25යි. නව රජය දෙගුණයක් කරා ලක්ෂ 50යි. ඉඩමට සිදු වූ හානියට මීට පෙර ලබා දුන්නේ ලක්ෂ 4යි. නව රජය ඒක ලක්ෂ 25 කළා. ඊට පස්සේ මීට පෙර කවදාක්වත් ලංකා ඉතිහාසයේ එළවලු වගාවකට සිදු වූ හානිවලට මීට පෙර ඉතිහාසයේ ගෙවා නැත. නව රජය ගෙවනවා ලක්ෂ 2ක්. මීට පෙර සත්ත්ව ගොවිපළවල් සඳහා සිදු වූ හානිවලට ඉතිහාසයේ ගෙවා නැත. නව රජය ගෙවනවා ලක්ෂ 2ක් දක්වා. මීට පෙර සුළු ව්‍යාපාර සඳහා සිදු වූ හානිවලට ගෙවා නැත. නව රජය ගෙවනවා ලක්ෂ 5ක් දක්වා. මීට පෙර ආපදාවෙන් හානි වූ කුඹුරු වලට ගෙවා නැත. නව රජය ගෙවනවා 1,50,000ක් දක්වා. හානියටපත් වූ ලියාපදිංචි කළ බෝට්ටු සඳහා මීට පෙර ගෙවා නැත. නව රජය ගෙවනවා ලක්ෂ 4ක්. පාසල් උපකරණ අවදානම්ම තත්ත්වයට ලක්වෙච්ච පාසල් දරුවන්ට මීට පෙර මේ ලංකා ඉතිහාසයේ කවදාවත් පාසල් දරුවන්ට විශේෂ දීමනාවක් ගෙවලා නැහැ. නව රජය ගෙවනවා එක දරුවෙකුට රුපියල් 25000ක්. ඒ ගෙවීම ආරම්භ කරලා තියෙනවා. ග්‍රාම නිලධාරී මහතුරු මාර්ගයෙන් තොරතුරු අරගෙන විදුහල්පතිතුමා අත්සන් කළාට පස්සේ. ඉතින් මේ නිසා මේ මහතුරු ඔය වගේ දේවල් මැතිවරණයට පෙරත් කිව්වා.